හරි හෙල එවරුවන් ඔන්න මම මේ වීඩියෝ එකින් ඔගොල්ලන්ට කියල දෙන්න යන්නේ ඉංග්‍රීසි භාෂාව තියෙන ටෙන්සස් 12 right there are 12 tenses in English language ඒ ටෙන්සස් 12 එකම එක්සාම්පල් එකෙන් verb එක වෙනස් වෙන විදිය ක්‍රියාපදේ වෙනස් වෙන විදිය ඔයගොල්ලන්ට ලස්සනට තේරුම් ගන්න පුළුවන් මේ විදියට එකම උදාහරණයක් අරගෙන අපිට ටෙන්සස් 12ම ලස්සනට විස්තර කරන්න පුළුවන් කොහොමද වාක්‍ය හැදෙන්නේ කියන එක. ඇත්තටම ටෙන්සස් වල ක්‍රියාපදේ වෙනස් වීම තමයි වෙන්නේ right changing of the verb right you have to change the verb according to the tense එකට අනුව ක්‍රියාපදේ වෙනස් කරන්න තමයි තියෙන්නේ. හරි එහෙනම් අපි බලමු ටෙන්සස් ටික වෙන වෙනම අරගෙන කොහොමද verb එක වෙනස් වෙන්නේ කියලා. right simple present tense he writes a letter. Simple past tense he wrote a letter. Simple future tense he will write a letter. Present continuous tense he is writing a letter. Past continuous tense he was writing a letter. Future continuous tense he will be writing a letter. Present perfect tense he has written a letter. Past perfect he had written a letter. Future perfect he will have written a letter. Present perfect continuous he has been writing a letter. Past perfect continuous he had been writing a letter. Future perfect continuous he will have been writing a letter. ඔන්න එතකොට මම ලොකු විස්තරයක් දැන් මේ වීඩියෝ එකේදී කරේ නැහැ. මම කරේ එකම එක්සාම්පල් එකේ ක්‍රියාපදයේ වෙනස් වීම කොහොමද කියන එක පෙන්වුවා විතරයි. ඉතින් ඔයගොල්ලන්ටත් මේ රටාව අඳුරගෙන මේ වගේ එක්සාම්පල්ස් කමෙන්ට් කරන්න පුළුවන්. කමෙන්ට් කරන්න මම බලන්න ඔයගොල්ලෝ එක්සාම්පල්ස් right